අයිබෝන් ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා ඔන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් අලුත් අවුරුද්ද උදා වෙච්ච වෙලාවෙම තමයි මේ වීඩියෝ එක දැන් ඔන්න ඕගොල්ලන්ට ගේන්නේ. ඉතින් මම ඩේස් ඔෆිෂල් වලට මතකද දන්නේ නැහැ. මොකද දැන් මාස 6කින් මාස 8කින් විතර මම වීඩියෝ එකක් ගෙනාවේ නැහැ. ඉතින් ගොඩක් කට්ටිය අහලා තිබ්බා මේ වීඩියෝ ගේන්නේ නැත්තේ මොකද දාන්න නැත්තේ ප්‍රශ්නයක්ද මෙහෙමයි කියලා. ඉතින් කාරණා දෙක තුනක් තිබුණා. එකෙන් ප්‍රධානම කාරණයක් තමයි මගේ කැමරා එකේ ප්‍රශ්නයක් ආවා guys. ඉතින් කැමරා එකේ වීඩියෝ කරගෙන යන්න බෑ, රෙකෝඩ් කරගෙන යනකොට හීට් වෙනවා, ඔෆ් වෙනවා. මේ වගේ ප්‍රශ්න වගේක් ආවා. ඒ වගේම තමයි මගේ ලැප් එක කැඩුනා. ඒ විතර නෙමෙයි මගේ ප්‍රධානම ප්‍රශ්නේ තමයි මගේ පේජ් එක හැක් වුණා. ඉතින් මේ වගේ ගැටලු ගොඩක් ආවෙන් පස්සේ මොඩක් කර පොඩි රෙස්ට් එකක් ගත්තා කන්ටෙන්ට් දාන එක නවත්තලා. හැබැයි ඉතින් අලුත් අවුරුදු උදාවත් එක්කම ඔන්න මගේ එක ප්‍රශ්නයක් තිබ්බේ, ප්‍රධාන ප්‍රශ්නයක් විසඳිලා තියෙනවා guys. ඒ තමයි මට අලුතෙන් කැමරා එකක් ගන්න පුළුවන් වුණා. ඉතින් මේ කැමරා එක දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇත්තටම මේක මම සිංගප්පූරු වලින් තමයි ගෙන්න ගත්තේ මගේ යාළුවෙක් කරා. එහෙම කරගත්තේ පොඩ්ඩක් ගාන අඩුවට වැඩේ කරගන්න. මොකද ලංකාවේ ගන්න ගියොත් ඕක ටිකක් ලොකු ගාණක් වෙනවා. ඉතින් කැමරා එකක් විතරක් නෙමෙයි මේකත් එක්ක මම මයික් මිනි එකක් ගත්තා. ඉතින් මේ දෙකම තියෙනවා. අද අන්බොක්සිං වීඩියෝ එකක් තමයි ඔන්න අවුරුද්ද මුලින්ම ගේන්න යන්නේ. ඉතින් මුලින්ම කියන්නම් මම ටෙක් රිවිවර් කෙනෙක් නෙමෙයි. අනික ඔයගොල්ලන්ට ඉතින් මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා මේක අන්බොක්ස් කරලා පෙන්නන්නයි යන්නේ. ඉතින් මෙච්චර කල් මම වීඩියෝ කරේ guys මෙන්න මේකෙන් DJI Pocket 2 එකෙන්. ඉතින් ඒක නිසා ඒක දැනට ඔහම මගේ සෙකන්ඩ් කැමරා එක විදිහට තියාගෙන ඉන්නවා. මුලින්ම ගන්නම් මම කැමරා එක වෙන්න දිනවා guys. කැමරා එක මේක තමයි DJI Nano කැම් එක. මේක රිලීස් කරලා වැඩි කාලයක් වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මේක මාර ස්මාර්ට් කැමරා එකක්. මේකේ chance ගොඩක් තියෙනවා DJI Pocket 2 එකට වැඩි. ඒකයි මම මේක තෝරගත්තේ. ගොඩක්ම vlogs කරන කට්ටියන්ට මේක ගොඩක් වැදගත්. මොකද මේක මවුන්ට් කරගන්න පුළුවන් අර මැග්නට් එකක් තියෙනවා. ඒකත් එක්කලා සහ කැප් එකකට මවුන්ට් කරන්න පුළුවන්. හරිම ලේසි. ඉතින් මේක අන්බොක්ස් කරමු නේද කොහොමද කියලා. සුවඳ නම් අර බ්‍රෑන්ඩ් නිව් ස්මෙල් එක තියෙන. මුලින්ම කියන්න ඕනේ මේ ඔයගොල්ලන්ට කියන්න බැරුණා මේකේ මම මේක සිංගප්පූරු වලින් ඇයි ගෙන්න ගත්තේ කියලා. මේ ප්‍රයිස් එකේ තියෙන වෙනස. හරිද? දැන් මේක මට වෙලා තියෙන සම්පූර්ණ මුදල ලංකාවේ රුපියල් වලින් කිව්වොත් එහෙනම් මේක 1,17,000ක් වගේ මුදලක් තමයි මට ගියේ. නමුත් මේක ලංකාවෙන් ගන්න. ඒක නම මේකත් එක්ක මම මයික් මිනි 2 එකක් ගත්තානේ. මයික් මිනි එක. ඒතර මේකත් ගත්තා. ඉතින් මේ දෙකටම තමයි 1,17,000 උනේ. ඉතින් අපි ලංකාවෙන් කැමරා එක ගන්නවා නම් කැමරා එක විතරක් වෙනවා guys 1,20,000කට ආසන්න මුදල. ඉතින් අන්න ඒ chance එක හම්බුණා ගෙන්න ගත්තාම. ඉතින් ගොඩක් කට්ටිය කියයි මේ warranty නෑ නේද ඔයාට ඊට පස්සේ claim කරගන්න අමාරුයි නේද. ඉතින් ඒක අපි මෙහෙන් ගත්තත් ওই ප්‍රශ්නේ තියෙනවා. මොකද මම Pocket 2 එක අරගෙන මට ඒ ප්‍රශ්නේ වුණා. warranty period එක තියෙනකන් ලෙඩක් එන්නේ නෑ. period එක ඉවරුණාට පස්සේ තමයි ලෙඩ එන්නේ. ඊට පස්සේ අපිට ඒක ආපහු හදාගන්න හරි අමාරුයි. ඒක යවන්න ඕනේ. එතකොට එතකන් අපි බලන් ඉන්න ඕනේ වීඩියෝ එකක් කරගන්න විදිහක් නැහැ. ඔය වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේකට කතුරක් ඕනේ. මේක තියෙනවා. වෙන මෙතනින් කැමරා එක පොඩ්ඩක් ලං කරන් වෙන්න තියෙනවා. මෙතනින් තමයි මේක අන්බොක්ස් කරගන්න තියෙන්නේ guys. මම හිතන්නේ මෙතනින් තමයි ඕපන් කරන්න තියෙන්නේ. right. බොක්ස් එක ඇතුලේ තව බොක්ස් එකක් තියෙනවානේ. ඒක ඇතුලේ right මම මුලින් මේක ගන්නම්. මේක තමයි මේක පුළුවන් අපිට ඔය සාමාන්‍ය මේ ග්ලාස් රාක එකක් වගේ මෙතන තියෙන්නේ. මේක පුළුවන් අපිට වාහනේට මවුන්ට් කරගන්න ඒ වගේ දේවල් වලට. ඊට පස්සේ තියෙනවා USB කේබල් එක type C එක charge කරගන්න වෙන්නේ මම හිතන්නේ. මේක ඇවිල්ලා හරි මේක තමයි අර මැග්නට් අපිට අර කියන්නේ මේක දාගන්න පුළුවන් බෙල්ලට දාගෙන අපිට මෙහෙම ෂර්ට් එකේ ටී-ෂර්ට් එකේ මවුන්ට් කරගන්න තියෙන්නේ. ඊළඟට තියෙනවා මේ තියෙන්නේ මොකද්ද මට හිතා ගන්න අමාරුයි. අරගෙන බලමු. ඒකත් මොකක් හරි පොඩි මවුන්ට් කරගන්න පුළුවන්. ඒ කියන්නේ ස්ටෑන්ඩ් එකක් වගේ එකක් වෙන්න ඕනේ මම හිතන්නේ. මේක ඇවිල්ලා සේෆ්ටි ගාඩ් එකක් මේ තියෙන්නේ. අයිටම් ගොඩක් තියෙනවා guys. ඉතින් මේ පේපර් වර්ක්ස් ටික තියෙනවා. නම් ඉතින් වැඩක් නැත්තේ නෑ මේ ඔය කියවන්න. ඊට පස්සේ ගමු අපි කැමරා එක වෙන්න තියෙනවා. කැමරා එක හරිම චූටිනේ. මාරම චූටි. බලන්න. සුවඳ කියන්නේ අපි අර සාමාන්‍යයෙන් ඒ දවස්වල අර ඔයාලට මතකද Samsung Galaxy phone එක unbox කරනකොට
ඒ තියෙන ස්මෙල් එක හැම එකක්ම අන්බොක්ස් කරනකොට ඒ ස්මෙල් එක එනවා. ඉතින් අර බ්‍රෑන්ඩ් නිව් ස්මෙල් එක තියෙනවා. මේක පැකට් එකකට ඇදිලා තමයි දානවා. අනේ මෙතන මැග්නට් එකක් තියෙන මේ දෙකේ. මේක ඇවිල්ලා විෂන් ඩොක් එක. මේකෙන් අපිට පුළුවන් ඒ කියන්නේ මේක මොනිටර් එකක් වගේ අපිට මේකේ රෙකෝඩ් වෙන දේ අපිට මේකෙන් බලා ගන්න පුළුවන් guys. මේක තමයි කැමරා එක. ඉතින් බලන්න කොච්චර පොඩිද කියලා. මම ඔයාලා එළියට අරන් පෙන්නන්නම් මේක. right. ලෙන්ස් කැප් එකක් නැහැ. මේ ලෙන්ස් එකටත් ගහලා තියෙන මෙන්න මේ විදිහට ස්ටිකර් එකක්. right. මේක තමයි ඉතින් කැමරා එක. හරිම චූටි. මේ බලන්න මේ සාමාන්‍ය අඟල් 2ක 3ක වගේ සයිස් එකක් තමයි තියෙන්නේ. මේක ඉතින් මම දැන් පව ඔන් කරන්න යන්නේ නැහැ මේ. මොකද මම රිවිව් එකක් දෙන්නම් කොහොමද යූසර් එක්ස්පීරියන්ස් එක මම පාවිච්චි කරේ නැහැ නේද? මම පාවිච්චි කරලා ඒ ගැන ඔයගොල්ලන්ට වීඩියෝස් මම ගේනකොට ඒ අතරතුරේදී කියන්නම් කැමරා එක ගැන විස්තර. ඔයගොල්ලන්ට ඉතින් කමෙන්ට් කරලා ප්‍රශ්න අහගන්න පුළුවන් මොනවද දැනගන්න ඕනේ කියලා. මේක තමයි විෂන් ඩොක් එක. right. මෙතන තමයි මේ පැත්ත මොනිටර් එක තියෙන මේ ස්ටික් එක ගලවන්න පුළුවන් වෙන්නේ මෙහෙම. ඔය ටික තමයි ඉතින් කැමරා එකේ තියෙන්නේ. තව එකක් තියෙනවනේ අපි ඒකත් අන්බොක්ස් කරලා බලමු. right. mic mini. මේකට mic mini 2 කියලා කියනවද දන්නේ 2 කියන්නේ වෙන එකක්ද කියලා දන්නේ නැහැ. කොහොම හරි මම යාළුවට කියලා ගෙන්න ගත්ත ඉතින් මේක මේ අපි මොකද over the phone වීඩියෝ කෝල් එකකින් ඉන්න ගමන් වැඩි කරගත්තේ දෙන්නත් එක්කලා කතා කර කර. මේක රුපියල් මම හිතන්නේ අපි ලංකාවෙන් ගන්නවා නම් 60000කට 50000කට ආසන්න මුදලක් එනවා. ඉතින් මට මේක ඔෆර් එකකුත් ගිහිල්ලා තිබුණා ඒගොල්ලන්ගේ දැන් ෂොප් එකේ DJI ෂොප් එකේ $99කට වගේ තමයි ගත්තේ. ඉතින් අන්බොක්ස් කරගෙන බලමු. ඒකට නම් ටැපින් එකක් තියෙනවා. ඒක අපි කපා ගන්න වෙනවා. හරි පිළිවෙලට කඩාගත්ත නැත්තම් බොක්ස් එකක් ඉතින් වටිනවනේ. ලස්සනට තියාගෙන බලන්න කවදා හරි මේක විකුණනවා නම් එහෙම ඒ දෙන කෙනාටත් බොහොම පිළිවෙලට ලස්සනට දෙන්න පුළුවන්. හරි මම හරිම පැත්තෙන් කඩලා තියෙනවා. guys ඔන්න බලමු. හැබැයි මේකට නම් මොන පවුච් එකකුත් හම්බෙලා දෙනවා. අරකට පවුච් එකක් තිබ්බේ නැහැ. ඒ සුවඳ නම් මරුවා. මේ මම ෆුඩ් රිවිව් කරලා ෆුඩ් රිවිව් වලත් ඉතින් කෑම සුවඳ බලනවානේ. ඒ වගේ තමයි ඉතින් මේකෙත් මට මේ සුවඳ බලලා පොඩ්ඩක් ඉතින් පුරුදුයි. මරු මේ පේපර් වර්ක්ස් වගේම ස්ටිකර්ස් වගේකුත් තියෙනවා. අපි ඒ ටික මේ පැත්තෙන් තියාගමු. ඉතින් hello Cindy. right. pouch එක නම් හරි cute මරු මොකද්ද? මේකෙත් තියෙනවා මේ තියෙන්නේ මම හිතන්නේ මේක ඔඩියෝ කේබල් එක චාර්ජර් කේබල් එකයි දෙකම එකට තියෙන්නේ. ඒ කියන්නේ අපි අර මයික් රිසීවර් එක එකට කනෙක්ට් කරන එක. මේක වින්ඩ්ෂීල්ඩ් එක මම හිතන්නේ අයියෝ වින්ඩ්ෂීල්ඩ් එක එන්න දිනවා බාණ්ඩේ. මොනවද ඇතුලේ තියෙන්නේ? සිලිකන්. හරි. මේකත් අර හිතුවේ තරම් ලොකු නෑ හැබැයි. මේකේ charging case එකත් එක්කම තමයි එන්නේ guys. මේක ඉතින් mic දෙකක් තියෙනවා. ඒක වටිනවා. මොකද මම සමහර වෙලාවට interview type video එහෙමත් කරනවනේ. ඉතින් ඔයාලට මතක ඇති අර 8 million views කියපු video එකක් තිබුණා අපි අර cancer වලට එද මහත්තයෙක් ගැන කරපු video එක. ඉතින් ඒකෙදි interview තමයි අපි ගොඩක් කරේ. interview type එකට තොර mic දෙකක් ඕන වෙනවා. බෙන්න තියෙනවා. මේ ඉතින් අපි මේක unbox කරගමු. මෙතනින් ස්ටිකර් එක press to unlock කියලා තියෙන්නේ. ස්ටිකර් එක ගලවලා ඉන්න ඕනේ ඇති මම දන්නේ. ස්ටිකර් එක ගලවලා නැති කරන්න ඕනේ. අක්කාගේ ෆෝන් එකේ රෙකෝඩ් කරන්න මෙයාගේ මේ ෆෝන් එකේ මෙමරි ෆුල් වෙනවා සැරින් සැරේ. ඉතින් ආයෙත් පොඩ ඩිලීට් කළා තමයි මේ ගත්තේ රෙකෝඩින් එක. හිපෝ යන්න හරිය මෙයා මෙතන වලවල් කරනවා. මේ හරි අපි මෙතනින් තමයි නතර වුනේ. මේක ප්‍රෙස් කරන්න තැනින් කියන්නේ ඕපන් කරන්න තැනින් තමයි නතර වුනේ. ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ කියලා තිබ්බේ අරගෙන මම හිතන්නේ මෙහෙම වෙන්න දෙනවා. එහෙම තමයි උස්සන්න දෙන්නේ. හරි. ඔන්න තියෙනවා. හරිම චූටිනේ. වව්. මරුවා මාරනේ. හරි. ලස්සනයි ඒක මේ DJI logo එක තියෙනවා ලස්සනට. මේ
ඒත් සුවඳ බලන්න. ස්මෙල් එකට හරි ආසයි මම යාලා. අර අලුත් ස්මෙල් එකට. ඉතින් මේක මෙහෙම අපිට අර ක්ලික් කරගන්නත් පුළුවන්. මෙහෙම. ඊට අමතරව මෙතන මැග්නට් එකකුත් තියෙනවා. චූටි මැග්නට් එකක්. ඒක තියෙනවා. ඉතින් මේ වගේ දෙකක් තියෙනවා දෙපැත්තෙම. ඊට පස්සේ මැග්නට් එක ගයිස් මට ඒක පොඩ්ඩක් තේරෙන්නේ හරි. මැග්නට් එක මෙහෙම ගලවන්න පුළුවන් වෙනවා මම හිතන්නේ. හරි හරි මේක මෙටල් හින්දා මැග්නට් එක ගලවලා ඇතුල් පැත්තට තියලා තමයි ගන්න තියෙන රයිට් එක. හරි ඒකද පැහැදිලි. ඊට පස්සේ මේක තමයි මයික් රිසීවර් එක. මේක අපිට ක්ලික් කරගන්න පුළුවන් මෙන්න මේ තියෙන USB-C පෝට් එක මේක සෙට් කරන්න කොහොමද මෙතෙන්ට. මම හිතන්නේ මෙතනින්. කැඩේද දන්නෙත් නෑ. වයිබ් මේ අදින්. රයිට් හරි. මේක රිමූව් කරලා මෙතෙන්ට මේක මවුන්ට් කරන්න තියෙන්නේ ඔන්නම. එන්න මෙහෙම. ප්ලග් කරන්න තියෙන්නේ. කොයි පැත්තද දන්නේ නැහැ. අනිත් පැත්ත. මම හිතන්නේ මේ පැත්තේ ඉන්න ඕනේ. හරි. ඔහොම ප්ලග් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මේක අපිට ෆෝන් එකකට ගහගන්න පුළුවන්. ඊට අමතරව කැමරා එකකට මොකක් හරි DSLR කැමරා එකකට ඒ වගේ මවුන්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක අර කේබල් එකෙන් කැමරා එකට සෙට් කරන්න පුළුවන් මෙන්න මෙතන ඔඩියෝ කේබල් එකෙන්. ඉතින් මම මුලින්ම කිව්වනේ මම අර ටෙක් රිවිවර් කෙනෙක් නෙමෙයි මේක ගැන හරියට එහෙම ලොකුවට විස්තර කියන්න දන්නේ නැහැ guys. මේ අන්බොක්සින් එකක් විතරයි අද කරේ. ටිකක් පාවිච්චි කරලා ඔයගොල්ලන්ට විස්තර තව කියන්නම්. ඉතින් ඔයගොල්ලෝ දැනගන්න අවශ්‍ය විස්තර තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. හරි ඉතින් ගොඩක් අය ඇහුවනේ මොකද වීඩියෝ දාන්න නැත්තේ කියලා. ඉතින් ඔය ප්‍රශ්න ටික තමයි තිබ්බේ. දැන් ප්‍රශ්න ගොඩක් විසඳලා තියෙන්නේ guys. ඉතින් ඉස්සරහට අලුත් වීඩියෝස් ටිකකින් හම්බ වෙමු. අලුත් කැමරා එකෙන් අලුත් මයික් එකෙන් මේවත් එක්කලා. ඉතින් GS ටික ඔන්න සෙට් වුණා guys. මේකේ මේ මෙතන බැටරි ඉන්ඩිකේට් කරනවා. මට ඒක අමතකුණා ඔයගලන්ට පෙන්නන්න. මෙතන මේ ලයිට් එකක් පත් වෙනවා මේ බැටරි ලෝ තියෙන්නේ. ඉතින් එහෙනම් ඔය ටික තමයි අද අන්බොක්සින් වීඩියෝ එකක් ගෙනාවේ. අපි ඉස්සරහට ආයෙ තව වීඩියෝස් ටිකකින් හම්බ වෙන බලාපොරොත්තුෙන් ගිහින් එන්න. Take care, bye. Subalut awurudak.